හායි ගයිස් ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්නේ ඔයාලා විවිධ වෙබ්සයිට් වලට ලොගින් වෙද්දී එහෙම නැත්නම් විවිධ ඇප් වලට ලොගින් වෙද්දී ඔයාලා පාවිච්චි කරන්නේ ඔයාලා ගාව තියෙන පර්සනල් ඊමේල් එක. ඒ වුණාට යාළුවනේ ඔයාලා සමහරක් වෙබ්සයිට් වලට යද්දී ඔයාලට මෙහෙම පර්සනල් ඊමේල් එක පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්න පුළුවන් ඒත් ඔයා පාවිච්චි කරොත් ඒවයි සිකියුරිටි එකක් නැහැ කිසිම සිකියුරිටි එකක් නැහැ. ඔයාලගේ තියෙන ඊමේල් එක හැක් වෙලා යනවා. හැකර්ස්ලා එහෙම මාර විදියට ඉන්නේ සමහරක් වෙබ්සයිට් වල. ගොඩක් ඇප් එහෙම ඩවුන්ලෝඩ් කරන වෙබ්සයිට් වල මේක මටත් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ වෙලාවට අපිට අලුතෙන් ඊමේල් එකක් එක්ක හදන්න වෙනවා. එහෙම නැත්නම් තියෙන වෙනත් එකක් පාවිච්චි කරන්න වෙනවා. එහෙම නැත්නම් යාළුවනේ සමහරක් කට්ටිය AI tool පාවිච්චි කරලා විවිධ වැඩ ගන්නවා. මේ AI tool වල ලිමිට් එකක් තියෙනවා. එක්කෝ ක්‍රෙඩිට් ගාණක් දෙනවා දවසට මේක මේ ගාණ ඉවර වුණාගෙන් පස්සේ මේක බයි කරන්න සිද්ධ වෙනවා. ඉතින් යාළුවනේ ගොඩක් දෙනෙක් එතකොට කරන්නේ තියෙන ඊමේල් එක අයින් කරලා දාලා තවත් අලුතෙන් ඊමේල් හද මේකේ ප්‍රයෝජනෙ ගන්නවා. ඉතින් යාළුවනේ එහෙම කරත් ඔයා මං අද කියලා දෙනවා ඔයාලට ඇති තරම් ටෙම්පරරි ඊමේල් හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට හදාගෙන ඕන දෙයකට මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. ඉතින් යාළුවනේ මං හිතනවා මේ ප්‍රශ්නේ ඔයත් හිටියනම් මේ ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒක නිසා මේ වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතකතුව subscribe කර support එකක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. යාළුවනේ ඔයාලට මේක කරගන්න Google එකට හරි Chrome එකට හරි යන්න පුළුවන්. මම මේ විදියට යනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට ටයිප් කරගන්න මම description එකේ link එක දාලා තියෙනවා. temp කියලා ටයිප් කරගන්න. මම මෙන්න මේ විදියට ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පළවෙනියට ඇවිල්ලා තියෙන වෙබ්සයිට් එකට යන්න. මම මේක ඔයාලට දාලා තියන්නම් link එක. ඊට පස්සේ ගියායින් පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන loading කියලා වැටිලා තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එයා ඊමේල් ඇඩ්‍රස් එකක් දුන්නා. මේක තමයි අපිට මේ වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන් ටෙම්පරරි ඊමේල් එක. ඉතින් ඔයාලට මෙතනින් මේක කොපි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට මෙන්න මේ විදිහට කොපි කරගන්න පුළුවන්. ඊට පස්සේ පහළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතනින් ඔයාලට මේක රීෆ්‍රෙෂ් කරන්න පුළුවන්. මේ වගේ ටිකක් තියෙනවා. මම ඒක ගැන පස්සේ කියන්නම්. ඔයාලට පුළුවන් ඉතින් යාළුවනේ මෙතනින් කොපි කරගන්න. ඊට පස්සේ ඔයාලට කැමති එකකට ලොගින් වෙද්දි මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි යාළුවනේ මම ඉතින් ඔයාලට මේක පෙන්නන්න මම ඇවිල්ලා තිනවා මේ fellow.ai කියන වෙබ්සයිට් එකට. මේක පාවිච්චි කරලා අපිට පුළුවන් nano banana එක access කරන්න පුළුවන්. හරි මම ඔයාලට කියලා දෙන්නම්. දැන් ඔයාලට මෙතනින් login කියලා බලා ගන්න පුළුවන්. login වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට email එක ඔයාලා අතනින් කොපි කරගත්ත email එක මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ continue කරායින් පස්සේ ඔයාලට කැමති password එකක් දාගන්න පුළුවන් මේ විදියට. ඊට පස්සේ යාළුවනේ දැන් අපි ආයි යනවා ටෙම්ප්මේල් කියන වෙබ්සයිට් එකට. ඒක ගියායින් පස්සේ අපි පහළට ගියායින් පස්සේ මෙන්න මේ විදිහට OTP එකක් ඇවිල්ලා තිනවා. ඕක අපිට කොපි කරගෙන ගිහින් අන්න අරගෙන මේක පේස්ට් කරන්න තමයි තියෙන්නේ. හරි යාළුවනේ දැන් මෙන්න මෙතන මේ OTP එක එන්ටර් කරන්න ඕන තැන ඔයාලට මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. හරි යාළුවනේ ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ටෙම්ප්මේල් කියන එකෙන් ජෙනරේට් කරගත්ත ඊමේල් එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඕන ඔයාලට කැමති වෙබ්සයිට් එකකට හරි ඕනම එකකට ලොගින් වෙන්න. ඊට පස්සේ යාළුවනේ මම පොඩ්ඩක් මේක පෙන්නන්නම්. මම අනිවාර්යෙන් මේකට වීඩියෝ එකක් ගේනවා. හරි මම මේක පාවිච්චි කරලා දැන් වැඩක් කරන් පෙන්නන්නම් ඔයාලට. හරි යාළුවනේ ඉතින් මම මෙන්න මේ විදිහට ටෙම්ප්මේල් එකෙන් හදාගත්ත ඊමේල් එක පාවිච්චි කරලා fellow.ai එකෙන් මෙන්න මේ විදිහට පාවිච්චි කරලා මෙන්න මේ විදිහේ thumbnail එකකුත් හදාගත්තා යාළුවනේ. ඉතින් ඔයාලට මම මේක ගැන වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට එක ඊමේල් එකක් විතරක් නෙවෙයි ඊමේල් ගණනාවකට ලොගින් වෙවි ඔයාලට පුළුවන් ඒවා රිෆ්‍රෙෂ් කර අලුතින් account හදාගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ටෙම්පරරි ඊමේල් පාවිච්චි කරලා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ මේ තියෙන ඊමේල් එක ඔයා හිතන්න මේකෙන් ඔයා ගන්න ඕන ප්‍රයෝජනයක් ගත්තා කියලා. එතකොට ඔයාලට තව ඊමේල් එකක් මෙතෙන්ට හදා ගන්න ඕන නම් තව ඊමේල් එකක් ඕන ඔයාලට පහලට යන්න පුළුවන්. වෙන මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩිලීට් කියලා එකක් තියෙනවා. ඒක ඔයාලට ක්ලික් කරායින් පස්සේ මෙතනින් ඔයාලට අලුතෙන් ඊමේල් එකක් ටෙම්පරරි ඊමේල් එකක් හදලා දෙනවා. ඉතින් ඊළඟට ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් ඔයාලට අවශ්‍ය ප්‍රයෝජනෙ ගත්තායින් පස්සේ ඔයාලට පුළුවන් අන්න අර විදිහටම ඇති තරම් මේකෙන් ටෙම්පරරි ඊමේල් හදාගන්න.
හරි ඉතින් යාළුවනේ අද වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අද වීඩියෝ එකෙන් මම කතා කරේ මේ ටෙම්ප්මේල් කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඔයාලට ඇති තරම් ටෙම්පරරි ඊමේල් හදාගන්න පුළුවන් විදිහක් ගැන. ඒ වගේම ඔයාලට අවශ්‍ය දෙයකට මේ ඊමේල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මං හිතනවා ඔයාලා මේ ඊමේල් ප්‍රශ්නේ හිටියනම් ඔයාලට මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඒක විසඳෙන්නේ නැති කියලා. ඉතින් යාළුවෝ ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කර සපෝට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.